Hi guys, welcome back to our YouTube channel. අපි දැන් මේ ඉන්නේ නුවර ඉඳන් උඩුදුම්බරට යන ගම. ක්‍රමක්‍රමයෙන් මේ බස් රථය හුන්නස්ගිරි කන්ද තරණය කරමින් ඉදිරියට ඇදෙනවා. ඔයාලට අර ඈතින් පේන්නේ හුන්නස්ගිරිය කන්ද. ඉතින් මහියංගනය අම්පාර දිගිල වගේ බස් වලින් උඩුදුම්බර දක්වා ගමන් කරන්න පුළුවන්. අපි හුන්නස්ගිරිය පහු කරමින් ක්‍රමක්‍රමයෙන් උඩුදුම්බර දක්වා ළඟා වුණා. දැන් අපි ඉන්නේ උඩුදුම්බර ටවුන් එකේ. අපි මෙතනින් කළුගලට යන බස් එකට ගොඩ වුණා. කළුගල කියනකොටම ඔයාලට සංචාරක ස්ථාන කිහිපයක්ම මතක් වෙනවා ඇති. ඒ අතර කෙහෙල්පත් දෝරුව, යහන්වල, කණවිද්දාගල, ගැරන්ඩි ඇරේ බොහෝමයක් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන වෙනවා. මම දන්නවා අපේ බොහොමයක් ප්‍රේක්ෂකයන් බොහොම කාර්ය බහුල ජීවිතයක් ගෙවන පුද්ගලයන් බව. ඉතින් ඒ කාර්ය බහුලත්වයෙන් මිදලා සුන්දර ආදරණීය පරිසරයක ආස්වාදය විඳ ගන්න මේ වගේ තැනකට යන්න ඕන. මේ බස් එකෙන් තමයි අපි ආවේ. අපේ අද ගමනාන්තය වෙන්නේ ඔය ඈතින් පේන කඳු මුදුන. අපි දැන් යන්නේ ගැරණියල්ල බලන්න. ඔයාලත් එන්න. ඒ ගැරණියල සුන්දරත්වය විඳ ගන්න. අපි බස් රථයෙන් බැහැලා ක්‍රමක්‍රමයෙන් ගම ඇතුළට ගමන් කළා. අපේ ගමනේදී මුලින්ම මුණ ගැහුණු දල පාර තමයි මේ තියෙන්නේ. මේ තුලින් ගලා බසින්නේ සුන්දර නටන රක්ෂිතේ පීරි සිඳු ජලය. මේ ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වන අතර ඔයාලට මේ පේන්නේ හෙල්මල් ක්‍රමයට පගා කරන ලද වගාබිම්. මේ සුන්දර ජලධාරාවට සමුදී ගම්මානය තුළින් ඉදිරියටම ඇදුණා. දොළපාරෙන් පස්සේ වැඩිපුර නිවාස නැති ගැමියන්ගේ කුමුරු පිහිටා තිබෙන ප්‍රදේශයකට අපි ඇතුල් වුණා. මෙම ප්‍රදේශීය මාර්ගය නම් පිළිසකර කරලා තියෙනවා. අපි යනකොට මුණ ගැහුණු ලස්සනම ස්ථානයක් තමයි මේ. එක් පසකින් අපේ ගමන් මාර්ගයත් අනෙක් පසින් සුන්දර ගම්මානයත් ගම්මුන්ගේ වගා බිමුත් පේනවා. මෙම ස්ථානයට දිය ඇලි 3ක් පේනවා. එකම දිය ඇල්ල ස්ථාන 3කින් පේනවා. ඉහළට යන්න යන්න සුන්දර දිය ඇලි විශාල ප්‍රමාණයක් අපට දැක ගන්න පුළුවන්.
අපේ ගමනේදී අපිට හම්බ වුණ අවසාන ගෙදර තමයි මේ තියෙන්නේ. මේ කළු මාමගේ ගෙදර. ගම්මානය තුලින් කිලෝමීටර් 7ක 8ක ප්‍රමාණයක් ගමන් කරන්න ඕන. ඊට පස්සේ තමයි අපිට නකල් රක්ෂිතයට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. අපි එලිමහන පහු කරමින් ක්‍රමක්‍රමයෙන් නකල් රක්ෂිතයට ඇතුල් වුණා. දැන් අපි පංගස් කලාවකට තමයි මේ ඇතුල් වෙලා තියෙන්නේ. මේ තෘණගස් අතරින් යනකොට ගැරන්ඩි ඇල්ලේ සුන්දරත්වය තවත් අපිට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි නේද? අපේ ගමනේ අපිට මුණ ගැහුණු දෙවන ජලපහර මේ වන අතර පළමු දිය ඇල්ලම මෙයයි. මෙන්න මෙහෙම උඩට අපි නගිනකොට පල්ලෙහා තියෙන වගාබිම් හරිම ලස්සනට පේනවා. මේ සුන්දරත්වය දකිනකොට අපේ ගමන් මහන්සිය ඉබේම නැති වෙලා යනවා. ඒ හැඟීම හරිම වෙනස් හැඟීමක්. බලන හැම තැනම දියැලි. ඇත්තෙන්ම කිව්වොත් මේක දියැලි පාරාදීසය. එන්න අපිත් එක්ක යන්න ගැරන්ඩි ඇල්ලේ ඉහළම තැනට. මේ ගමන ඇත්තරම ටිකක් අසීරු ගමනක්. සමහර ස්ථානවලදී අපි කඹ ආධාරයෙන් තමයි කන්ද ඉහළට නැග්ගේ. එන්න අපිත් එක්ක ඒ අත්දැකීම විඳ ගන්න. ක්‍රමක්‍රමයෙන් මේ ගල තරණය කළාම අපිට පහළ පෙවුනේ මෙන්න මේ ආකාරයට. මේ ඉතාලියෙන් පෙන්න තැනටත් යන්න තවත් පාරක් තියෙනවා. අපි එනකොට බලමු එතනට යන්න පුළුවන්ද කියලා. ඒ තමයි ඉහළින්ම කඩා හැලෙන දිය ඇල්ල. මෙම කඳු දෙක අතරින් ගමන් කරන අපට දිස්වන ආකාරයටම රමණීය දර්ශනයක්.
පේන අසීරු මාර්ගය ඔස්සේ අපි ක්‍රමක්‍රමයෙන් ඉහළ තියෙන තනිතලා භූමියට ආවා. ගැරඬි ඇල්ල මීටර 240ක විතර උසකින් යුක්ත වන ගැරඬි ඇල්ල දිය ඇල්ල මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර නගරයේ කළුගල ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මෙය දිය ඇලි විශාල ප්‍රමාණයක් නිර්මාණය කරමින් පහළට කඩා හැල්ලේ සුන්දර දිය ඇල්ලක්. දිය ඇල්ලේ ස්වභාවය සර්පයෙකුගේ හැඩයක් සමාන වන නිසාවෙන් ගැරඬි ඇල්ල යන නාමය ලැබී තිබෙනවා. වර්ෂා කාලයේ දිය ඇල්ලේ ඉහළම කොටස අතර මහියංගනයේ පාරේ ඉඳලා බලා ගන්න පුළුවන්. ගැරඬි ඇල්ලේ මුදුනේ ඉඳලා
අලුත් දවසකට ඉර පායනවා. ලස්සන ප්‍රාර්ථනා ගොඩක් එක්ක. අපි ඊයේ හවස කඩිමුඩියේ නැග්ග මිසක් අපිට මාර්ගයවත් හරියට බලා ගන්න බැරි වුණා. පිරිවෙඩිය වැන්නාම බලන්න අපි ආපු මාර්ගය පේන විදිහ. දැන් නම් දකින්නකොට ටිකක් බය හිතෙනවා. ඊපස්සේ ආයෙම අපි රාත්‍රියේ ගත කරපු ස්ථානයට ගමන් කළේ මෙම තැන්න ඔස්සේ. තවත් ගැරඩි ඇල්ලේ ඉහළට ගමන් කරා. එන්න අපි යන් ගැරඩි ඇල්ලේ ආරම්භක ස්ථානය හොයාගෙන. ඉහළට යනකොට මේ ගංගායාම විවිධ හැඩ නිර්මාණය කරමින් ඉතාමත් සුන්දරව පහළට ගලා යන විවිධ ස්ථාන විශාල ප්‍රමාණයක් අපට දැක් බලා ගන්න පුළුවන් වුණා. මේ ගාවේ තරමක් දිස්සන නිසා සීතම් ප්‍රවේශයෙන් තමයි ගමන් කරන්නේ. අපි යෝඩින් නාලිකාව ඔස්සේ ලංකාව තුළ පැවතින විවිධ සුන්දර ස්ථානවල වීඩියෝ ඔයාලට අරගෙන යනවා. ට්‍රැවල් කරන්න ආස ඔයාලට ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක් ලබා දෙන එක තමයි අපේ YouTube නාලිකාවේ ආරම්භය වෙන්නේ. ඉතින් ඔයාගේ ට්‍රැවල් කරන්න ආස යාළුවට අනිවාර්යෙන්ම අපේ YouTube channel එක share කරන්න. subscribe කරන්න අමතක කරන්න එපා. ඒක ඔයාලා අපිට කරන තවත් එක උදව්වක්. වර්ෂයේ පෙබරවාරි මාර්තු මාසවල දිය ඇල්ල ඉතාමත් සුන්දරත්වයෙන් අධික දර්ශන තලයන් මවනවා. මෝසම් වර්ෂා කාලයකට පසුව දිය ඇල්ල ජලයේ පිරී පවතිනවා. ඒ නිසාවෙන් තමයි මේ ආකාරයේ සුන්දර ජල රටාවන් අපට දැක ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේ ඉන්නේ ඊයේ යනකොට ඔයාලට පෙන්නපු ගල්තලාවට යනකොට මුණ ගැහුණ තවත් එක් සුන්දර දිය ඇල්ලක් පාමුලයි.
මේ තියෙන්නේ අපි ඔයාලට පෙන්නපු ඒ ගල් පොත්ත. අපි ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙනකම් ඔයාලා ප්‍රවේශමින් ඉන්න.